සාමාන්‍ය වෙන බරයි. අලියෝ ගිහපු පාරක් තමයි මේ දින මෙතන. හයි මම පොලස්ති මේ ඉන්නේ වෙනද වගේම හයික් එකක් යන ගම. දැන් මේ අපි ඉන්නේ මේ අම්පාරේ ප්‍රදේශයේ පොල්ලෙවැද්ද කියන ගමේ. අද මේ ගමනට කීප දෙනෙක් එකතු වෙනවා. මගේ ටීම් එක නම් ඉස්සරහින් යනවා. මේ ඊට ඉස්සරහින් යනවා විශේෂ කෙනෙක්. මේ අපි අද ගමනට එකතු වෙලා ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම මේ අපි යන්නේ අද අපිට මඟ පෙන්වන්න යන්නේ මේ ආදිවාසී නායකතුමා. එයාගේ කෙනෙක් තමයි දැන් නම් අපිත් එක්ක යන්නේ. නායකතුමත් එක්ක තව ටීම් එකක් එන්න තියෙනවා. ඒ අද අපි යන්නේ නුවරගල හයික් එක. ගින් යන ගම කතා කරමු. ඉතින් අපේ කට්ටිය මේ ඉස්සරහින් යනවා. අපි ඉන්නේ දැන් අම්පාරේ ප්‍රදේශයේ ඉතුව. ඉතින් මේ පැත්ත ඩ්‍රයි සෝන් කියන්නේ මේ පැත්ත ආයතන වියලි කලාපයට. ඉතින් ගස්වැල් මේ වේලිලා ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ හැමදාම. මොනත් අපේ කට්ටිය ගමන ඉස්සරහින්ම යනවා. මං ජුට්ටක් පස්සට ගියා වීඩියෝ කරන්න ඕනින්ද. අතරින් තමයි කැලේට ඇතුල් වෙන්න තින්නේ. නැත්තම් ගමනේ ඉතුරු ටික යන්න බෑ. ඔන්න ඉතින් ගගෙන් එකට වෙලා යන්න තියෙන ඇලිවට එන්නේ එහා පැත්තට. දැන් බලන්න අරගොල්ලෝ අපේ දිහා බලන් ඉන්නවා යාළුවෝ ටිකක්. ඔන්න අපි දැන් ගඟ ක්‍රොස් කරලා බෝට් සපෝට් ටිකත් ආයි දාගෙන කලක් දිගේ උඩට නගින ගම ඉන්නේ. මේ බලන්න තියෙන විදිය. ඉස්සරහම කට්ටිය යනවා. ඉතින් අමතක වුණා ගමන් සගයන් හඳුනලා දෙන්න. ඔය අර ඈතින්ම යන්නේ සුපුරුදු විදියට ජයන. මේ මෙතනින් යන්නේ අලුත් සමාජිකයෝ දෙන්නේ. කෙනෙක් දෙවුමින
අනිත් එක්කෙනා නම් මතක නෑ යාගේ. තමයි ඉතින් සබාදම මේ ලැබුගිනි පැතිරලා හැමතැනම ගිනි අරගෙන වැස්ස පායලා අලුතෙන් හැදෙන්න තමයි මෙහෙම වෙන්නේ. අපි යන පාරේ ඔක්කොම පිච්චලා ලැබුගිනි ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් රයිසෝන් වලට ආවම තියෙන අත්දැකීම වෙනස්. අපි ඉන්නේ ඉතින් දැන් මේ වියලි කලාපේ බලමු ඉස්සරහට. ඉස්සරහට තවද පොඩි ගන්න හම්බෙන්නේ එන්නන්න. ඉතින් මේ බලන්න නේ වසුරු තියෙනවා. හලි වසුරු. පේනව නේද මේ අපිට හම්බෙලා තියෙන්නේ හලි වසුරු. පින්න තේක කැලේක දැක්කනේ හලි වසුරු තියෙනවා මේ. ඉතින් මෙහෙට ආවේ ටික සතුටු වෙනවා මේ. හලි ආස්කෝ. ඒගොල්ලෝ කැමති තේක ගස්වල පොතු කන්න. සමහර විට මේ වෙලේට මේ වතුර තියෙන තැන් හොයාගෙන යන වතුර බොන්න. පරිස්සමින් යන්න ඕනේ. වියලි කලාවේ පරිසර පද්ධතියකට ආවොත් ඉතින් ඕවා තමයි තියෙන අත්දැකීම. බලන්න මේ දිගටම හම්බෙන්න අපිට මේ අලි වසුරු. යාළුවන්ගෙන් අදත් එනවා. ඒක තමයි අහුවෙන්නේ අපිට. මේ බේනවද මේ අලියෝ ගිහිපු පාරක් තමයි මේ තියෙන මෙතන. ඉතින් මේ හරියෙන් අලියෝ ගමන් කරන හරි පාරක් තියෙනවා. ඔන්න ටිකෙන් ටික අපි සෑහෙන දුරක් පයින් ආවා අපේ ටීම් එකත් එක්ක. තා චුට්ටක් ඉස්සරහට ගියාම පේනවා මේ අද දවසේ අපේ ගමනාන්තය. මේ ලස්සනට එතනට පේනවා යම්මල. රෑතින් පේනවා අපේ ගමනාන්තය. ඉතින් එතනට තමයි අපි යන්න ඕනේ.
පුදුම මාංශයක් තියෙන මේ තියෙන රස්නෙත් එක්ක මේ වේලිච්ච පරිසරෙත් එක්ක හරි අමාරු යන්න. බලන්න දැන හලිවසර. ඉතින් අපි ඉන්නේ මේ තේක කැලේ ගින්ද තේක කැලේට හස්ති රාජය වෙනවා. තේක ගස්වල පොතු කඩන් ගන්න. තේගොල්ලෝ කැමති තේක ගස් ආහාරයට ගන්න. මේ යන අපේ ටීම් එක. අතරින් පේනවා ගමනේ අවසානයේ. බලන හැමතරම එලිවසරුම විතරයි පේන්නේ. ඒකෙන් අපිට හිතා ගන්න මේ හරියේ අලියෝ හස්තිරාජු කොච්චර ගැවසෙනවද කියලා. ඉතින් මේ බලන්න මේ පේන දෙක් මානම හැම තැනම අලිවසරු තියෙනකම් ඉස්සර කාලේ මේ අලියෝන්ගේ රජ දහනක් වෙන්නේ නැති. ඉතින් ඒ වගේම ඈතින් පේන්නේ සුන්දර නුවර ගලගල. අපිට ලස්සන දනක් හම්බුණා. පැලක් මගින් යන්නේ. රස කෑමක් තියෙනවා. උඩ ගන්න. රස කෑමක් තියෙනවා. මොනවද දන්නේ? කෝන්. ඒක කෝන් ගෙඩි. මේ අපි පැලේ උඩ ඉන්නේ. බලන්න මේ කෝන් ගෙඩිය. කිලෝමීටර් 7-8ක් විතර වයින් ඇවිල්ලා දැන් නම් අන්න පාමුලට ඇවිල්ලා තින්නේ. තව ගමන එහෙමමයි. ඉතින් යන්නයි ඉන්නේ ඉස්සරහට. හරි නේද මේ වලෙක් ගහරි දිවියෙක්ගේ වගේ සතෙක්ගේ වසරු තියෙන අතර අපේ තනත් අපි පොඩ්ඩක් ටෙස්ට් කරන කට්ටිය නම් කෑම කනවා අරගෙන ටෙස්ට් එකේ ඉන්න. තව ගොඩක් යන්නත් තියෙනවා. මගදී හම්බෙමු. නායකත්වුන්ගේ ගෙදරම දින්නේ එතකොට. නෑ මම වෙනම ඉන්නේ. උදේ ගිහිල්ලා එක්කෙනා ආවා මට ඊ හැන්දාවේ යම් තුනක උදේ ආවම එක්කෙනා ගියා. නායකත්වුන්ගේ වාස්සේ නා නේ එතකොට. දැන් වෙලාව 12 මාරයි. තව ටිකයි තියෙන්නේ. උදේ 9 විතර හයික් එක පටන් ගත්තා. දැන් පැය 4ට ආසන්න හයික් එකක් ඇවිල්ලා තියෙනවා අපි. තව ටිකක් යන්නත් තියෙනවා.
එක මහන්සි. නාන්න කියලා මේ පොකුණ ගාඩාව මේ ඊට කලින් යන්න ඕන වතුර ගියේ. වතුර ගෙන්න යන්න ඕනේ උඩහට. අපේ සෙට් එක යන වතුර ගියේ. යන් වතුර ගියේ. මේ බලන්න මේ අර අතන හදපු පොකුණට උඩින් තිබ්බ මේ පොකුණ ගාට ආවට පස්සේ පෑවිල්ලට මේ පොකුණ ඔක්කොම ඉඳිලා දැන් අපි වතුර ගන්න උල්පත හොයාගෙන යනවා. උල්පතෙන් වතුර ගන්න හදන්නේ නේද? මං අහලා කියන්නම්. ගල මේ මැදිලා තියෙන අලි වතුර බීලාද? ඔව්.
කවදාවත් හින්දෙන්නේ නැද්ද මම මේක? ඉතින් අම්ම වතුර නම් ඕනේ නැහැ. මොනවද අයියේ? පුරුදු කොලේක සුවඳක් හැබැයි. මෙතන අපිට එන්න කරා ඉනිමැලයක් ගහන්නත් ඕනේ. නැත්තම් සල්ලි වලට ගාන යනවා කිව්වා. මම ඒත්තුවා ඉඳපියව මම එනකන් කෑ නෑ විසේ බදවන එන්න ඕනේ කියලා. මම තව හොඳ ඒ ඔය වැඩි මම පොඩ්ඩක් දෙන්න. කලු වෙන්නේ නැහැ. කෝපි ටිකක් බිව්වා කියලා. ගෙදර උන්නයි. ලාගලි ඉච්ච මේකට ඕන්න මම වැඩි කෝපි මේක මෙහෙම ඉතින් ඔබ මාරු කරගෙන බුම්. මේ වල ගන්න. තව කැලේ තුනක් තියෙනවා. අපි එකකට පුරවා ගමු. කපන්න කොට නම් මුකුත් ඒ පීයක් ආවම වරේ. ලෝලු කිව්වට ලෝලු මා කියලා එකක් නෑ. ලුණු ගෙඩියක් වගේ ඇති. ලෝලු කිව්වා. ඔය දෙන්න බෑ සෝසේජස් එක කපලා ගන්නවා. ජෙජෙස් සෝසේජස් එක දෙන්න බලන්න. මීට් බෝල් දෙක. සොසේජස් එක දෙන්න බල මීට් බෝල් දෙක දෙන්න. දොලා හරපන්දා. කක්ක උණ ගත්තත් ගොඩ. භාගයක් ටික ගන්නවා නම්. එහෙම මොකද දෙන්න පුළුවන් නම් දෙනවා බා. දැන් තාක් තියනවද නෑනේ? මේ ජීවිතෙන් ගොඩේ. ඔව් බා. ඔය බීරු තියනවා කපන් තියනවා. කොළුණු ගෙඩිය තියලා ගන්න. අලු පාට පවර් බැංක් එක ගන්නවා. එපා. ඇයි?
තාත්තිය බං. ලුණු ගත්තනේ බං අපි. දන්නේ තෙල් තියනවද තෙල්? අපොල් දෙන් තිබ්බා. නුවරගලට හදපු කවියක් තමයි මම කියන්නේ. ඔය පොකුණට හැදි. ගමක සෙනග ඉඳගෙන කළ වැඩක් දෝ නුවරක සෙනග ඉඳගෙන කළ වැඩක් දෝ වඩුවෙක් ඇවිත් නිදගෙන කළ වැඩක් දෝ නුවර ගලේ විල කැපුවේ රජෙක් දෝ එල්ලුම ගමක සෙනග ඉඳගෙන කළ වැඩක් වෙද නුවරක සෙනග ඉඳගෙන කළ වැඩක් වෙද වඩුවෙක් ඇවිත් නිදගෙන කළ වැඩක් වෙද නුවර ගලේ විල කැපුවේ රජෙක් වෙද ඔය එකක් අනිත් එක කපති කොට තිලි දඬු පොල්ලං කරති අඬති බුරති රන් කඳ මිඳුලට ගනිති ගමේ සෙනග වට කරගෙන අඬති මරුණා කියන්නං බිබිලේ දිසාපති දකින්න තීර පායගෙනාව මේ ගල්ගුවා. ඉතින් මේ සමහරට භික්ෂූන් වහන්සේලාට මේ භාවනා කරන්න වගේ හදපු ගල්ගුවාවක් නැති මේ ගඩොල් බැඳලා හොඳට ඉදි කරලා දිනවා මේ පල්ලෙහා තියෙන ලොකු ප්‍රධාන ගුහාවට අමතරව දීලා තව අනු පොඩි ගුහාවක් තමයි මේ මෙතන තියෙන්නේ. අපි යමු දැන් යන්න ඕනේ. අපි කෑවා. ලෑස්ති වෙලා ටෙන්ට් එක ලවගෙන එහාට යන්න. ඊයේ ඉතින් හිටියේ අපි මෙන්න මෙතන. කොහොම තමයි 8යි වෙන්නේ. දැන් අපි කාලේ ඉවරයි මේ වඩු ටික පැක් කරගෙන ටෙන්ට් එක හදාගෙන යන්න. පැක් කරගත්තා පල්ලෙහාට යන්න දින්න ඊට කලින් තියෙන දෙයක් කියන්න මේ අපි ඉන්නේ නුවරගල ගල මුදුනේ පල්ලෙහා තමයි මේ භාවති අර ඉතින් මේ නව කාලයකට කලින් තිස්සේ කාලෙට කලින් ජනප්‍රවාද තමයි මේ දුර්ගැමුණු රජතුමාගේ මල්ලි වෙච්ච සද්ධාතිස්ස රජතුමා මේ හදන්න ආපු නුවර ඉන්න මේකට නුවරගල නම වැටුණා. පසුව යුද්ධෙන් වෙච්ච පරාජයත් එක්ක එතුමා මෙහෙට පැනලා ආවා. පසු කාලෙක සංඝාවහන්සේලා මේ කටාරම් කොටු ගෞරවව පූජා කළා තියෙනවා කියලා. ඉතින් ඒකට සාක්ෂි සෙල්ලිපි ඒ වගේම නිදන වස්තු බොහොමයක් මේ සඳහන්වලා තියෙනවා. එහෙන් පල්ලෙහා පොඩි ගුහාවක් තියෙනවා. ඒකෙත් මේ ආවොත් ඉන්න පුළුවන් මේ හදපු
පොකුණා. ඉතින් පල්ලෙහා පේන ඇති මේ පල්ලෙහා මේ උදේත් අපි දැක්ක අලි කීප දෙනෙක්ගෙන් හම්බුනා දැක්කා. මගදී බලමු අපිට හම්බ වෙයි අලි කියලා මේ. පල්ලෙහාට යනකම් සෙට් වෙමු. ඔන්න අපි යන්න හදන්නේ මේ අස්කල්ල දින්නේ මේ කැම් කරපු තැන පල්ලෙහාට යන්න හදන්නේ. නම් මොකද්ද? ආර්යපාල ඇත්තෝ. ආර්යපාල ඇත්තෝ අපේ මේ නායක ඇත්තෝගේ මස්සිනා. නායක ඇත්තෝගේ නම ගුණවර්ධන ඇත්තෝ. අරුන් දැන් තමයි නාන්න ගිහිල්ලා දින බා. පොකුණට. ඒ අර උඹගේ මේව එක ගන්න. ඒ කෑල්ල. යට ගහලා දී. මේ බලන්න මේ ගල් පඩි පෙළවල් හදලා තියෙනවා මේ සමහරවිට සද්දාතිස්ස රජතුමා කාලේ හදපු නුවර හින්දා මේ ඒ නුවරට ඇතුල් වෙන්න තිබ්බ මේ මං හිතන්නේ ප්‍රධාන මාර්ගය. අපි ආව අලියෙක්ගේ හඩ හැකිල්ල බලන්න. දන්දෙක් නේ? ඇතෙක් නේ. අලියෙක්. සතෙක් නේ ගෑනු සතෙක්. ගෑනු සතෙක්. सामान्य है ना बाराई अलियो एनोद में हरे या मुझे नन्ने एक बंद हाँ है वो इन्हें टेलवांगी ये बात से बैठ दिया वो नो में अलियो जो ऐसा किला दी चूड़ी मांगी था नहीं ये लगा कि लड़ा रहे थे क्या मुझे अली ना करी क्या नहीं मर गया ले लगा रहा था होगा सर यहाँ है ना नो में अलिए कता
ගන්න දිහාකුත් නැහැ ඉතින් ආයි යනකම්. ඔබ ගන්න නැවතුන තේ. ආ. අලියනවලු මේ ඩගල අරන් යමු. ඒ කොහෙන්ද ටෙස්ට් කරලා බලන්න. ඔම පුරවලා යන බෑග් වලට මගේ එකට දහහකට අපු. හැබැයි මේ අර කුණු නැහැ නේද? ඒක තමයි සීන් එක තියෙන්නේ. සුදු පාට සීන් එක තියෙන්නේ. ඒ මේ කිරි මැට්ටෙන් එන්නේ ඒකයි. ඒ ඕන හිටම් මම බොන. අර ටීක් ගාලයක දාන්න වෙනවා දැන් මට. ඔරේ තා යාර පොඩ්ඩක් දිහා බලන්න. මේක හම්බෙනවනේ. ෆ්‍රෙෂ්ද? ආහෙනම් මොන යම්. මොකද එක පුරවන් වරේ. මැටි දහ පොඩ්ඩක්. ඕන ඔන්න පුරව ගන්නවා. අහිම අවුලන්න අර පොඩි රහ වෙනසක් තියෙන. ඒ මේ තාරකා ඉබ්බෙක් ඉන්නවා. මේ? නැහැ මේ. ඒ තාරකා ඉබ්බෙක්. ඔව්. තාරකා ඉබ්බෙක්. මේ? ඉතින් යන්න බෑ. පුළුවන්. මම දැන් අපි එලින් එළිය යන්න හදන්නේ අලිවැටෙන් පැනලා. රායි කීවර කරන්න. තියෙනවා. යා යන්න මෙතනින් යනවා. මෙතනින් එනවා අතන පොඩ්ඩක් පරාස වෙයි. කන්නේ නැහැ. දැන් ඊට පස්සේ දින අපිට ගඟ ක්‍රොස් කරා. ඕන දැන් අපිට ගඟක හරහා යන්න තියෙන්නේ. සපත්තුත් ගලවන්න වෙනවා. Kuku. ඔන්න අපි මේ හයික් එක ඉවර කරලා ආවා මේ ආදිවාසී නායකවන්ගේ ගෙදරට අපි වාහනේ දාපුදන්ට මේ දැන් යන්න ඕනේ මේ ගම්බිම් බල. ඊට කලින් යන්න ඕනේ මෙහෙ නාන්න එකක් තියෙනවා කිව්වා. එතනදී හම්බෙමු. ඕන අපි වෙල ඉන්නේ මේ රඹකැන් නොයෙන් එන වතුර යන ඇලපාරකට නාන්න ඕන අපේ කට්ටිය උතර තමයි නාන්නේ.